ෆීල්ඩ් එකට එන්නේ කොහොමද කියලා. කැඩේට් කෝස් එකක් කරන්නේ කොහේවත් කරන්න පුළුවන් තැන් කොහේ කොච්චර මුදලක් යනවද? කාලය කොච්චරද? ඉතින් මේකට මට වීඩියෝ එකක් කරන්න කියලා රික්වෙස්ට් එකක් තිබුණා. ඒක නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒව කරන්න පුළුවන් තැන් කොහෙද? ඒවට කොච්චර මුදලක් යනවද? සහ ඒවට යන කාලය කොච්චරද? අවසාන වශයෙන් මේක කම්ප්ලීට් කරන් පස්සේ ඔයගොල්ලන්ට මොන වගේ වැටුපක් ලැබෙනවද කියන එක. වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න, තව යාළුවන්ට දාන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න එපා. මොකද ඒක තමයි ඔයගොල්ලන්ගෙන් මට ලැබෙන එකම උදව්. මේ කෝස් කරන්න ඔයගොල්ලන්ට පටන් ගන්න පුළුවන් SMTI Gold එකෙන්. Ocean University මට්ටක්කුලියේ තංගල්ලේ McLaren Maritime Academy එකෙනුත් පුළුවන්. ඊට අමතරව සිනෙක් මාළඹේනුත් පුළුවන්. මේ ටිකක් විතරයි මම ඔයගොල්ලන්ට කියන්නේ. නමුත් මේවා කරන ගොඩක් තැන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකෙන් උනත් හොයලා බලලා දැන් කාලේ තාක්ෂණය සෑහෙන්න දියුණු වෙන්නේ. ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලලා නම්බර් එකක් අරගෙන කෝල් එකක් දීලා අහලා ඕගොල්ලන්ට පුළුවන් තෝරගන්න තමන් කැමති සහ තමන්ට හරියන්නේ මොන වගේ සබ්ජෙක්ට් එකක්ද කියලා. මොකද ඉන්ජිනියරින් කරන්න ඉන්න කෙනෙක්ට ඩෙක් කරන්න කියන එක මම අනුමත කරන්නේ නැහැ. මොකද සමහර විට එන්ජින් වැඩ වගේ කරන්න කැමති කෙනෙක් ඩෙක් එකේ සාමාන්‍ය වැඩවලට අකමැතිනේ. ඩෙක් එකේ අන්තිමටම රෑන්ක් එකකින් ගියාම තියෙන්නේ ඩොකියුමන්ට්ස් වල තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් අර මැෂින් එකක් ගලවගෙන මැෂින් එක වැඩ කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඩෙක් එකේ ඩෙක් කැඩිට් කරා කියලා ඒක සාර්ථක වෙයි කියලා මම හිතන්නේ නැහැ. අනිත් එක තමයි මේ කෝස් වලට යන්න. ඒ කියන්නේ මූලිකම සුදුසුකම විදියට ඉස්සෙල්ලම O level විෂයන් 6ක් පාස් වෙලා තියෙන්න ඕන. ඒකෙන් ක්‍රෙඩිට්ස් තියෙන්න ඕන ගණිතයටයි, විද්‍යාවටයි, ඉංග්‍රීසි වලටයි. ඊට අමතරව A level කරනකොට A level පාස් දෙකක් තියෙන්න ඕන. මැත්ස් බයෝලොජි වගේ වයින් කරා නම් පාස් තියෙන්න ඕන ෆිසික්ස් වලට. ටෙක්නොලොජි පැත්තෙන් කරා නම් පාස් එකක් තියෙන්න ඕන ෆිසික්ස් වලට හරි කම්බයින් මැත්ස් වලට හරි ඉන්ජිනියරින් ටෙක්නොලොජි හරි එකට. ඊට අමතරව තව එක පාස් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ පාස් දෙකක් අඩුම තියෙන්න ඕන. ඒක තමයි මේගොල්ලෝගේ බේසික්ම ඉල්ලන සුදුසුකම්. ඉතින් ඒ ටික තියෙන්න ඕන ඔයගොල්ලෝ මේ කෝස් එක කරන්න එන්නවා. ඊට අමතරව වයස් ප්‍රමාණය බැලුවොත් අවුරුදු 17ත් 22ත් අතර වයසක් තියෙන්න ඕන ඔයගොල්ලන්ට මේක පාඨමාලාව පටන් ගන්න නම්. එතකොට මේකේ මෙඩිකල් එක ගැන කිව්වොත් ඔයාලගේ සාමාන්‍ය මෙඩිකල් එකට අමතරව ඔයාලට විෂන් එක සම්බන්ධ ප්‍රශ්න නැහැ කියලා ඔයාලා මෙඩිකල් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අර වර්ණ අන්ධතාවය කියලා කියන්නේ. වර්ණ අන්ධතාවය තියෙන කෙනෙක්ට මේ කෝස් එක කරන්න බෑ. මේ පාඨමාලාව කොටස් 5කට ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මේ පිටුවේ පේන විදියට phase 1 එක main program එක තියෙනවා. ඊට පස්සේ phase 1 එකේ mandatory short course එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා phase 2 එකට 9 month at sea ඔයාලට නැවකට join වෙන්න තියෙනවා. ඊට පස්සේ phase 3 එකේ main program එක තියෙනවා. ඊට පස්සේ phase 3 එකේ mandatory short course ටික තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ phase 4 එකට 9 month ආයිත් ඔයාලට නැවකට යන්න වෙනවා. ඒ මාස 9න් පස්සේ ඔයගොල්ලෝ ඇවිල්ලා phase 5 එකේ module 1 එක තියෙනවා. ඊට පස්සේ module 2 එකක් තියෙනවා. අන්තිමට phase 5 එකේ mandatory short course ටික තියෙනවා. ওই ටික කරලා ඉවර වුණායින් පස්සේ තමයි ඔයගොල්ලෝ හරියටම සුදුසුකම් ලබන්නේ marine officer කෙනෙක් විදියට, කියන්නේ third officer කෙනෙක් විදියට හෝ assistant ඔෆිසර් කෙනෙක් විදියට නැවකට යන්න පුළුවන් වෙන්න අවස්ථාව ගන්න. ඔයාලට පුළුවන් අවසානයේ third officer කියන රෑන්ක් එකට යන්න. ඉතින් අනිත් දේ තමයි ඔයගොල්ලන්ට මේකට සල්ලි හොයාගන්නේ කොහොමද කියන එක. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ මේකට සල්ලි හොයාගන්නේ කොහොමද කියන එක. මේකට බැංක් වලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ලෝන් තියෙනවා. සාමාන්‍ය এডুকেෂන් ලෝන් නෙමෙයි. මේකට වෙනම මැරිටයිම් ට්‍රේනින් කරන කට්ටියට වෙනම ලෝන් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය People's Bank, BOC Bank, කමර්ෂල් බැංක්, ඔය හැම අමතරව සෙලාන් බැංකුවේ, HNB බැංකුවේ ඔය හැම එකේම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ අවශ්‍යතාවය පෙන්නලා දීලා ඔයාලට ඕන කරන මුදල් ප්‍රමාණය තීරණය කරලා ඔයාලට ලෝන් එකකට යන්න පුළුවන් මේ කෝස් එක කරන්න සල්ලි නැත්තම්. තව දෙයක් තමයි මේකයි ලෝන් ගන්න නම් ඕගොල්ලන්ට මොනවද කියන්න ඕන සුදුසුකම් කියන. ඉතින් එහෙම සුදුසුකම් වලින් කිව්වොත් ඉස්සෙල්ලම බැංකුවෙන් ඉල්ලන්නේ ඔයාලා මේ පාඨමාලාව කරන්න තෝරාගත්තා කියලා මේ පාඨමාලාව කරන ආයතනයෙන් ලියුවා. ඒක තමයි පළවෙනිම එක.
ඊට පස්සේ සාමාන්‍ය ඩොකියුමන්ට්ස් ටික ඉල්ලා ඒ කියන්නේ ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එකක්, බර්ත් සර්ටිෆිකේට් එකක්, ඊට පස්සේ ගැරන්ටර්ස්ලාත් මේකට ඕනනේ. ඒගොල්ලෝගේ පඩි වාර්තා, ඒ වගේ දේවල් ඉල්ලා ඒක ඉතින් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික. හැබැයි කොහොම වුණත් ඕගොල්ලන්ට මේක ඇප්ලයි කරන්න හරිම ලේසි. මොකද බැංකුවට තියෙන රිස්ක් එක අඩුයිනේ. ඒගොල්ලෝ දන්නවා මේ මැරිටයිම් ෆීල්ඩ් එකේ ලොකු සැලරි එකක් හම්බ වෙනවා කියලා. ඒක නිසා ඒගොල්ලෝගේ ණය ආපහු ගන්න යාලට බැරි වෙයි කියන අවස්ථාව යාලට තියෙනවා හරිම අඩුයි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ණය අපිට පියවා ගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට ෂුවර් එකක් තියෙනවා. ඒ අමුතුලම අපිට එන ප්‍රශ්නේ තමයි ඕ කෝස් එක කරයින් පස්සේ. ඒක ඇත්තටම නැවක් හම්බ වෙයි. එහෙම නැත්නම් අපිට නැවක් හම්බ වෙනකම් කොච්චර කාලයක් ඉන්න වෙයි. ඒකට හොඳම විසඳුම තමයි කෝස් එකෙන් පස්සේ නැව් දෙන කම්පැනියකින් ඔයා කෝස්ට් එක කරන එක. මොකද ගොඩාක් කම්පැනි වලින් කෝස්ට් එක කරාට ඒගොල්ලෝ නැව් දෙන්නේ නැහැ. ඉතින් එහෙම කරාම අලුතෙන්ම යන කෙනෙක්ට ගොඩක් අමාරුයි නැවක් හොයාගන්න. තමන්ගේ පවුලේ කෙනෙක් වෙන සීමන් කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට එයා හරහා අපිට පුළුවන් අලුත් කම්පැනි එකකින් පළවෙනි පාර නැවකට යන්න. පළවෙනි පාර නැවකට යන එක තමයි ගොඩක්ම අමාරු දේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා පිට දැන් මේ බොත් පළවෙනි පාර කරලා නැවත ගිහිල්ලා කොහොම වැටුපක් හම්බ වෙයිද කියලා. මොකක්ද මම දන්නේ නැහැනේ. ඊප් කට්ටිය විතරයි දන්නේ. මේක පළවෙනි පාරම ඕගොල්ලන්ට ලොකු පඩියකට යන්න බෑ. සාමාන්‍යයෙන් ඩෙක් කැඩෙට් පළවෙනි පාර ට්‍රේනින් එන කෙනෙක් ඉස්සෙල්ලාම හම්බ වෙන වැටුප තමයි $500ක් වගේ වැටුපක්. $500ක් $600ක් මේ වගේ ගානක වැටුපක් අපලට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මාස 9ක් වගේ නැවේ ඉන්න දෙනවා. ඒක මාස 6කටත් සීමා වෙන්න පුළුවන්. මොකද කැඩෙට් කෙනෙක් මාස 12 කම්ප්ලීට් කරලා තියෙන්න ඕන නැවක. ඒක නිසා ඕගොල්ලන්ට අඩුම නැව් දෙකකවත් යන්න වෙනවා මේක කාල සීමාව සම්පූර්ණ කරගන්න. කියන්නේ මාස 12ක් සම්පූර්ණ කරගන්න. අපි හිතුවටින් ඔයා පළවෙනි නැවේ මාස 6ක් ඉඳලා දැස්ස කියලා. දෙවෙනි නැවේ ඔයාට මාස 6ක් ඉන්න වෙනවා මාස 12ක් කම්ප්ලීට් වෙන්න. ඒක නැත්නම් ඔයා පළවෙනි නැවේ මාස 9ක් ඉඳලා බැහැලා දෙවෙනි නැවේ මාස 3ක් ඉඳලා දැස්සත් හරි. හැබැයි මාස 3ක් ඉඳලා එහෙම කැඩෙට්ලා නැවුණු බහින්න බෑ. සාමාන්‍ය කන්ට්‍රැක්ට් එක ඉවර වෙන්න ඕනේ. එතකොට ගොඩාක් ඒකට ඔයාට මාස 9 කන්ට්‍රැක්ට් දෙකක් යන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕන මේ යන කාලේ ඔයාට හම්බ වෙන වැටුප එකතු කරගන්න. මොකද ඊට පස්සේ ඇවිල්ලා ඔයගොල්ලන්ට තවත් රේස් එකක් කරන්න තියෙනවා. සෙකන්ඩ් රේස් එක ඒක කරලා තුන්වෙනි පාරට ආයි රේස් එකක් කරන්න වෙනවා කියන එක මතක තියාගන්න ඕන. දැන් අපි බලමු ඩෙක් කැඩෙට් කෝස් එකක් කරන්න කීයක් යනවද කියලා. මේ ඩෙක් කැඩෙට් කෝස් එක 2025 අවුරුද්දේ මැද භාගයේදී වගේ නම් සාමාන්‍යයෙන් ඩොලර් 8000ක් වගේ මුදලකට කෙරුණා. හැබැයි මේක කරන ආයතන වලින් ගණන් වෙනස් වෙනවා. මොකද ඒගොල්ලෝගේ තියෙන පහසුකම් එක්ක ඒගොල්ලෝගේ තියෙන ක්වොලිටි එක්ක මේවායි තියෙන ගණන් වෙනස් වෙනවා. ආසන්න වශයෙන් ඩොලර් 8000ක් 2025 අවුරුද්දේ වෙනකොට මේ කෝස්ට් එකක් වෙනුවෙන් ඒගොල්ලෝ අය කරා කියලා විස්තරවල තියෙනවා. මේක පහුවෙන්න වෙනස් වෙන්න පුළුවන්, සමහර විට අඩු වෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. දල වශයෙන් ඩොලර් 8000ක් පළවෙනි පාර කෝස්ට් එක කරන්න යනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ නැවේ ගිහින් ඇවිල්ලා දෙවනි පාර ආයෙත් කරන්න ඕනේ. ඊට පස්සේ නැවෙත් ගිහින් ඇවිල්ලා ආයෙත් පාරක් කරන්න ඕනේ. කොහොම කොටස් සම්පූර්ණ 5ක්නේ. ඒ වගේ කරන්න තියෙනවා. සමස්ත වියදම අපිට කියන්න බෑ. ක්ලාස් 3 කරලා ඉවරුණායින් පස්සේ ඔයගොල්ලන්ට නැවක් හොයාගන්න එක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. මොකද එතකොට ඔයගොල්ලන්ට සුසුකමක් තියෙනවා. එතකොට ඔයාලා කැඩෙට්ලා නෙමෙයිනේ. හැබැයි ඔයා කැඩෙට් කාලේ සේල් කරපු කම්පැනියෙන්ම ඔයාට සේල් කරන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩක් ලොකු chance එකක් වෙනවා. මොකද ආයිත් ඔයා කැඩෙට් විදියට සේල් කරන්න ඕනේ නැහැ. ඔයාට කෙලිම දැන් තර්ඩ් ඔෆිසර් කෙනෙක් විදියට සේල් කරන්න පුළුවන්. නැත්නම් ඇසිස්ටන්ට් ඔෆිසර් කෙනෙක් විදියට සේල් කරලා නැවේදී ප්‍රොමෝට් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න
තර්ඩ් ඔෆිසර් කෙනෙක්ට සාමාන්‍යයෙන් පඩිය කම්පැනි වලින් කම්පැනි වලට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 3500ක් වගේ පඩියක් හම්බ වුණා ගිය අවුරුද්ද වගේ වෙනකොට. ඉතින් මං හිතනවා මගෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකට මම උත්තර දුන්නා කියලා ඔක්කොම. මීට අමතරව තව විස්තර ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට මොනවා හරි මේ පෝස්ට් කරද්දී මොනවා හරි ප්‍රශ්න මතුවුණා නම් මොනවා හරි ආයතන ගැන මොනවා හරි කියන්න තියෙන ඒකටත් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඒක උපකාරයක් වෙන්නේ. විස්තර ටිකක් දැනගන්න. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තව යාළුවන්ට දාන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න එපා. මොකද ඒක තමයි ඕගොල්ලෝගෙන් මට ලැබෙන එකම උදව්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා. We don't feel it good. We both arrive at the same time. But